සිතුවිලි සයුරටත් වැඩි මිසු කටුක් නැති අවසානයේදී හැම බොඳ මිදුමක්සේ ඈතට පාවි පාවි ගිය හැටි. Hello guys, welcome to my YouTube channel. අද මම මේ vlog එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ මම studies කරන්න මම use කරන time table එක. ඒක හදාගන්න කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක මම share කරගන්නේ. ඉතින් මම මුලින්ම කටුකොලේක මට තියෙන free time සහ මට තියෙන class day ඒ දවස් ඒ ටික කටුවට ලියාගත්තා. මම මේ ටයිම් ටේබල් එකේ උදේ 5 ඉඳන් හවස 3 වෙනකන් තියෙන කාලය ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඒ වැඩ ටික කරගන්න වෙන් කළා. ඊට පස්සේ 4 ඉඳන් ඒ කියන්නේ 3 ඒ ටිකට වෙන් කළා. ඊට පස්සේ මම හවස් වරුවේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. එහෙම අරගෙන ඊට පස්සේ මම රෑ 7:00 ඉඳන් 10:00 වෙනකන් පැය 3ක් ස්ටඩීස් වලට සතිය දවස්වල ටයිම් එක වෙන් කළා. හැබැයි සෙනසුරාදායි ඉරිදයි මට ක්ලාස් තියෙන්නේ. සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකන් තමයි ක්ලාස් තියෙන්නේ. හැබැයි මම ක්ලාස් ඉවරලා ගෙදරදී 11:00 12 විතර වෙනවා. මම සෙනසුරාදා හවස 3 ඉඳන් 5 වෙනකන් ස්ටඩීස් වලට වෙන් කළා. ඒ වගේම ආයෙත් රෑ 7:00 ඉඳන් 10:00 වෙනකම් පැය 3ක් පාඩම් වැඩ කරන්න මම කාලය වෙන් කළා. එතකොට සෙනසුරාදා දවසේ මම පැය 5ක් මගේ පාඩම් වැඩවලට කාලය වෙන් කරනවා. ඉතින් මේක තමයි මම මගේ පාඩම් වැඩ කරන්න යූස් කරන ටයිම් ටේබල් එක. මම හිතනවා මේකෙන් ඔයාලටත් ඔයාලගේ ටයිම් ටේබල් එක හදාගන්න යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසායි මම මේක ඔයාලත් එක්ක vlog එකකින් share කරගන්න හිතුවේ.